අම්මගේ තාත්තගේ සල්ලි අරගෙන ඇවිල්ලා ඒ ව්‍යාපාර පවත්වා යන අය ව්‍යවසායකයෝ නෙමෙයි. නවෝත්පාදනයක් කරපු වෙනසක් කරපු කෙනා තමයි ව්‍යවසායකයා. එක එක ක්ෂේත්‍ර වෙන්න පුළුවන්. මයිකල් ජැක්සන් මුළු ලෝකෙම අනිත් හැම ගායකයෙක් නර්තන ශිල්පියෙක්ට වඩා වෙනස්කම් කරමින් මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඔහු ඒ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තනිකරම කන පිට හරවලා සාමාන්‍ය මිනිහෙක්ටත් ඉගෙනගෙන විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙන විදියට නිදහස් අධ්‍යාපනයක් හදපු කෙනෙක් තමයි W.W. කන්නංගර. ඔහුත් ව්‍යවසායකයෙක්. ඔහු වගේ අර ඉහළම පැලැන්තිය අයට විතරයි ලංකාව ඉගෙන ගන්න තිබ්බේ සුද්දන්ගේ අධ්‍යාපනය යටතේ. නමුත් ඕනම කෙනෙක්ට සිංහලෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් ආකාරයට නිදහස් අධ්‍යාපනය දුන්නේ යා. ඉතින් ඔහු ඇත්තටම හොඳ ව්‍යවසායකයෙක්. ඔහු හිටියේ නැත්තම් සමහරට අපි ඔබලා කවුරුත් නැහැ මේ ක්ෂේත්‍රේ. එහෙමනම් ඉන්නේ ලංකාවේ ඉන්නේ ඉහළම පැලැන්තිය කීප දෙනෙක් විතරයි ලංකාවේ ඉගෙන ගන්න අය. මහත්මා ගාන්ධි ව්‍යවසායකයෙක්, සිද්ධාර්ථ වේද මහත්තයා ව්‍යවසායකයෙක්, මාක් සකර්බර්ග් ව්‍යවසායකයෙක්. වෙනස්කම් කරපු අය තමයි ව්‍යවසායකයෝ. එහෙනම් නවෝත්පාදනය තමයි මේකේ තියෙන වැදගත් මංගේ. හැම නවෝත්පාදනය කරන කටයුත්තකම දකින්න තියෙන ලක්ෂණය තමයි මොකද්ද? හැම නවෝත්පාදනයක්ම අවදානමක් බාර ගන්නම වෙනවා. රිස්ක් එකක් නැති නවෝත්පාදන නැහැ. අලුත් දේවල් කරන හැම වෙලාවකදීම කොයි වෙලාවේ වරදීද කොයි වෙලාවේ පාඩු ලබයිද කියන එක කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ව්‍යවසායකයෝ අවදානම් දරනවාමයි.